මේ ආයසුබෝ වේවා. ඉතින් මේ දරුවා මෙන්න මෙහෙම කකුල තිබුණේ තුඩු වලින් ඇවිද්දේ. ඉතින් විලුඹ ඇත්තටම මේ පහලට ඇවිල්ලා තිබුණේ නැහැ. මෙතන සංදිය දන්න ඕන කෙනෙක්. මෙතන විලුඹ අස්තිය තියෙනවා මේ අස්තියයි. ඒ දෙක මැදින් තියෙනවා පොඩි අර කී ස්ටෝන් එක වගේ පොඩි කෑල්ලක්. ඒ කෑල්ලයි මේ අස්ති දෙක අතරේ සංදිය තියෙනවා නිකන්. ඉඩසක් තියෙනවනේ එතන ජෙල් එකක් තියෙනවා. ඊට පස්සේ කීස්ටෝන් එක හරි ඒ මතට උඩින් එනවා මේ ජංගාස්තිය මේ පැත්තෙන් මේ මහතාස්තියක් තියෙන මේ දරුවකට සම්බන්ධයෙන් ඊට පස්සේ මේ පැත්තේ තියෙන හීනි එකක් ජැක් එක වගේ සයිඩ් එකකින් වැදලා තියෙන ඒක බැලන්ස් වෙන්න ඕන මෙතන හරියටම ඒ වගේ වුණාම ආරුක්කු පාලම් දෙකලා දිනවා මේ ආරුක්කු පාලමක ෂේප් එක තමයි මේ තියෙන්නේ එතකොට මේක සමබරව නිකන් සරල රේඛාවක් ගහුවම මේ දෙක එකට වෙන්න ඕන. දැන් තාමත් මේ පැත්ත තාම ඉස්සිලා වැඩි. මෙන්න මේ මට්ටමට අන්න එහෙම එන්න ඕන. එතකොට තමයි මෙතනයි වදින්නේ. එතකොට මෙතන මැද එකට වැටෙන බර ටික මේ ගුරුත්වයත් එක්ක එතකොට මේ දෙකට සමානව පොළොවට ඒ බර වැළඳ ගන්නවා. එතකොට තමයි අර ඇටකටු ටික ඔක්කොම බැලන්ස් කරලානේ හදලා තියෙන්නේ ඔලු ගෙඩියට එනකම්. ඒ බැලන්ස් එක ලම්බවල ඒ කියන්නේ ලෙවල් එක L4 L5 කියන්නේ ලෙවල් නේ. සයිඩික් නර්ව් ඔක්කොම දේවල් බැලන්ස් කරලා මේ හැම එකක්ම ස්නායු පද්ධතිය සුසුම්නාව කරා යන ගමනට හරි සහසම්බන්ධයෙන් තියෙන මේක පොඩි ගැජට් එකක්. ඉතින් මේ ගැජට් එක හරියාකාරව හදන්න ඕන. ඉතින් මේවා සමහරවිට ස්නායු කැපීමේදී කොට වෙන්න පුළුවන් ඒ කියන්නේ සමහරට තැනක ඉඳන් මස් ටිකක් අරන් තව තැනකට දානවා එතෙන්දී යම් පොඩි දේවල් එන්න පුළුවන් ඊළඟට මෙයාගේ හැසිරීම රටාවේදී ඒ දේවල් එන්න පුළුවන් මේ විශේෂයෙන් මේ දමනීය දෙපැත්තේ මේ දැනුත් තියෙනවා මෙතන මෙන්න මේ වගේ ඉතින් ගුලි තැම්පත් වෙනවා ඉතින් ඒ වුණාම මේවා හසුරුවා ගන්න අමාරු දැන් නම් ගොඩක් දුරට පුළුවන් දැන් මේ වගේ දෙයක් අපි සකස් කරන්නේ මම විනාඩියක් ඉන්න කොහොම ඉන්න මෙතනට අල්ලන්න දැන් මේ වගේ එකක් අපි සාමාන්‍යයෙන් මෙහෙම තියලා මේක හරිය මැදට ඇඩ්ජස්ට් කරගන්න බුල්සර්ණයි මෙහෙම තමයි හදන්නේ. එතකොට මේ ඇඟිලි දැන්ට මේ උනේ මේ ඇඟිලි දෙකේ පොඩි අවුලක් තියෙනවා ඒක හැදුනා. ඊට පස්සේ මේක දෙපැත්තෙන් ගන්න බැලන්ස් කරගන්නේ නම බුද්ධාය. ඒක මේවා හදලා දැක්කද? පොඩි අවුල් තියෙන ඒවා අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් හැබැයි ඒකට සූර කියන්නේ මේක හරියාකාරව ඇඩ්ජස්ට්මන්ට් එක දැනගන්න ඕන මේක හරියාකාර මෙතනට මේ දෙකත් එක්ක සමපාදික මේක එන විදිය. හරි? ඉතින් එහෙම වුණොත් තමයි මේ අඩිය මෙතනයි. එතකොට මේක මෙහෙ ගිහිල්ලා තිබුණොත් අපි දැනගන්න ඕන මේක මෙහෙ ගන්න. එතකොට මේකත් එක්ක අර මේ තියෙන මේ අපි කිව්වේ අර 9 ආච් පාලම තියෙන අන්න ඒක සිස්ටම් එකට අර ඕන බරක් උඩින් දරාගෙන යන්න පුළුවන්. ඒ වගේ පුළුවන් වෙනවා. ඉතින් ඒක තමයි අපි බොහෝ දුරට මේ දේවල් මෙහෙම කරලා ඉක්මනින් සනීප කරන්නේ. ඉතින් ගොඩක් මහන්සි වැඩක්. හරියට කරොත් හරි. ඉතින් වැරදියට වුණොත් ස්නායු ටිකත් ඉවරයි. කණ්ඩරත් ඉවරයි. මාංශ පේශිත් ඉවරයි. ඇට ටිකත් ඉවරයි. පය තියලත් ඉවරයි. හරි. පරිස්සමෙන් ගියොත් හොඳයි. ඉතින් ඒ ආයුෂ බොහෝ